අසල්වැසියාගේ කුස්සියේ කිලුටු වතුර හෝ නානකාමරයේ සබන් වතුර ඔබේ ඉඩමට ගලා එන එක ඔබට ලොකු හිසර දෙයක් වෙලාද? අසල්වැසියානේ කියලා ඔබ මේ ප්‍රශ්නේ ඉවසගෙන ඉන්නවා ඇති. හැබැයි මතක තබා ගන්න මේ විදිහට අපජලයේ බැහැර කිරීම ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව සිරගත කළ හැකි තරමේ බරපතල වරදක්. අද අපි කතා කරන්නේ මේ සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම හා ඔබ ගත යුතු පියවරයන් ගැනයි. මේ ප්‍රශ්නය විසඳන්න ලංකාවේ ප්‍රධාන නීති කිහිපයක්ම බලපානවා. අපි එකින් එක බලමු. දණ්ඩ නීති සංග්‍රහී 261 සහ 262 වගන්ති. 261 වගන්තියෙන් මහජන පීඩාව public nuisance ගැන කියවෙනවා. යම් අයෙකුගේ ක්‍රියාවක් නිසා අවට පිරිසකට පීඩාවක් හෝ හානියක් වෙනවා නම් ඒ වරදක්. 262 වගන්තියෙන් කියවෙන්නේ යම් පුද්ගලයෙක් තමාගේ ක්‍රියාවක් නිසා මාරාන්තික රෝගයක් පැතිරීමට ඉඩ ඇති බව දැනම නොසලකිලිමත් ලෙස කටයුතු කරනවා නම් ඒ දඬුවම් ලබිය හැකි වරදක්. අපජලය නිසා ඩෙන්ගු වැනි රෝග පැතිරීම මෙයට හොඳම උදාහරණයක්. පළාත් පාලන ආයතන ආඥාපනත්. ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා ආඥාපනත් යටතේ කිසිදු අයෙකුට අසල්වාසී ඉඩමකට හෝ පොදු පාරකට අපජලය බැහැර කළ නොහැකි. පාලන අධිකාරියට පුළුවන් මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කර ඒවා කඩ කරන්නන්ට දඩමුදල් නියම කරන්න. මේ ප්‍රශ්නයේදී ඔබට ඉන්න ලොකුම සහකරු තමයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෙවත් PHI නිලධාරියා. ඔබ ලිඛිතව කරන පැමිණිල්ලකට අනුව PHI නිලධාරියා ස්ථානීය පරීක්ෂාවක් සිද්ධ කරනවා. අපජලය බැහැර කිරීම නතර කිරීමට හෝ නිසි ක්‍රමවේදයකට සකස් කිරීමට උදාහරණයක් උරා ගැනීමේ වලක්. PHI විසින් නිල නිවේදනයක් නිකුත් කරනවා. ලබා දෙන කාලයක් ඇතුළත අසල්වැසියා එම නිවේදනයේ කොන්දේසි ඉටු නොකරන්නේ නම් පීඩන ක්‍රියා ආඥාපනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට PHI නිලධාරියාට පූර්ණ බලය තිබෙනවා. මිහිදී අධිකරණය මගින් අදාළ පුද්ගලයාට දඬුවම් ලබා දීමට මෙන්ම එම ස්ථානයේ නිවැරදි කිරීමට නියෝග නිකුත් කරන්නත් පුළුවන්. පියවරෙන් පියවර අපි බලමු ඔබ කළ යුත්තේ කුමක්ද කියලා. ප්‍රථමයෙන් අසල්වැසියා සමග සුහදව කතා කර ප්‍රශ්නය පෙන්වා දෙන්න. විසඳුමක් නැත්නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් කරන්න. අපජලයේ ගලා එන ආකාරය දැක්වෙන ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි ලෙස තබා ගන්න. එම එකතු කරගත් සාක්ෂි අදාළ නිලධාරීන්ට ලබා දෙන්න. අවශ්‍ය නම් පොලිසියේ පරිසර ඒකකය හරහා මැදිහත් වීමක් ඉල්ලා සිටීමට හැකියාවක්ද පවතී. අසල්වැසියන් එක්ක රණ්ඩු වෙනවාට වඩා නීතිය දැනගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ඔබට මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඔබේ ඉඩම සහ සෞඛ්‍ය රැක ගැනීම ඔබේ අයිතියක්.